අයිබෝන් ඔයගොල්ලන් හැමෝටම අපි මේ එකතු වෙලා ඉන්නේ පෝස්ට් ඔපරේටිව් කෙයාර් එකේ අපි හරියට තුවාලේ බලා ගන්න සතුන්ගේ බෙනිෆිට්ස් ගැන කියන්න. මගේ නම ડોක්ටර් ඍෂිකා ධර්මසූරිය. මම සූටෝපියා වෙබ්ස් එකේ වැඩ කරන්නේ. අපේ සූටෝපියා වෙබ්ස් එකේ ඉඳලා තමයි අපි අද එක්ක වෙන්නේ. එතකොට අපි සතුන්ගේ සර්ජරි එකක් කරලා පෝස්ට් ඔපරේටිව් කෙයාර් ගැන කතා කරනකොට සතෙක් ඒ තුවාලේ කන්න නැති වෙන එක බලා ගන්න අපි වග බලා ගන්න ඕනේ. එතකොට මේ අද අපිත් එක්ක ඉන්නවා පූසෙක් මෙතන. එයාගේ සර්ජරි එකක් කරලා බඩ හරියට තමයි සර්ජරි එක කරලා තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ සත්තු සිහි නැති වෙලා ඉන්නකොට බොහොම හොතින් ඉන්නවා. නමුත් සිහි ආපු ගමන් මේ සතා බලනවා මේ තුවාලේ හපලා කන්න. එතකොට මෙයා විතරක් නෙමෙයි බල්ලෝ පූසෝ හැමදේටම මේ වැඩේ කරනවා. එතකොට අපේ පැත්තෙන් අපි කරන්න ඕන දේවල් අපිත් ඔයගොල්ලෝ දන්නවා කොලර්ස් දානවා. අපි හයිය කොලර්ස් දානවා, සොෆ්ට් කොලර්ස් කියලා මේ જાතිය ඇවිල්ලා තියෙනවා. එතකොට සොෆ්ට් කොලර් එකක් තියෙනවා. ඉතින් ඒවා දාලා පුළුවන් තරම් මේ තුවාලේ බලා ගන්න හදන්නේ මේ සතා මේ තුවාලේ කෑවොත්. ඒතර මේ සතාගේ තියෙනවා මයික්‍රෝබියල් හට ඇතුලේ. එතකොට බැක්ටීරියා හැම ගියොත් එහෙම මේ තුවාලේ හොඳටම නරක වෙනවා, ඉන්ෆෙක්ට් වෙනවා. එතකොට අපි හිතමු දවස් 10ක් හොඳට බලාගෙන තුවාලේ හොඳ කරගන්න පුළුවන් එක ඔයගලන්ට සති දෙකක් මාසයක් වගේ කාලයක් යනවා මේ තුවාලේ හොඳ කරගන්න. ඉතින් අපේ පැත්තෙන් අපි කරන්න ඕනේ දේ තමයි මේ සතාට මේක කන්න බැරි වෙන්න අපි මොකක් හරි උපාය මාර්ගයක් දා ගන්න ඕනේ. එතකොට මේ සොෆ්ට් කොලර් එකත් එක්ක අපිට ඔයගොල්ලෝ හැමෝම දන්නවා හાર્ඩ් කොලර් එකකුත් තියෙනවා. නමුත් පූස බල්ල හැමෝම ගත්තොත් ඔය හાર્ඩ් කොලර් එක බෙල්ලට තද වෙන තමයි අපි දාන්නේ. එතකොට ඊට අමතරව ඒක ෆෝන් එකක් වගේ එහෙම දික් වෙලා තියෙන නිසා සහ ඒ සතාට නිදා ගන්න බෑ, කෑම කන්න බෑ. ඉතින් ඔය වගේ ප්‍රශ්න ගොඩාරියක් තියෙනවා. දැන් මේ සොෆ්ට් කොලර් එක ගත්තොත් අපිට මේ සොෆ්ට් කොලර් එකේ තියෙන බෙනිෆිට්ස් තමයි මේ සොෆ්ට් කොලර් එකේ අපිට පාස් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒ සතාගේ බෙල්ට් එක. ඔයගොල්ලන්ට පේනවා ඇති අපි මේ බෙල්ට් එක පාස් කරගෙන තියෙනවා. එතකොට අපිට අවශ්‍ය විදිහට මේ බෙල්ට් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මේකේ තියෙන ලූප්ස් වලින්. එතකොට මේක ඉන්ෆ්ලේට් කරලා මේ මුලම් කුඹලා තියෙන්නේ. එතකොට අපිට මේක බෙල්ල වටේට හිමීට මේ ආකාරයට දාගෙන ඉවරලා අපිට පුළුවන් එයාගේ කොලර් එක අපිට අවශ්‍ය විදිහට ඇඩ්ජස්ට් කරගන්න කොලර් එකේ සයිස් එක සහ මෙන්න මේ වෙල්ක්‍රෝ එකෙන් අපිට ෆික්ස් කරගන්න පුළුවන්. එතකොට මේකේ බෙනිෆිට්ස් එක තමයි මේ සතාට කැමති විදිහට අවශ්‍ය වෙලාවට නිදා ගන්න පුළුවන්. එතකොට ඊට අමතරව මේ සතාට නිදහසේ කෑම කන්නත් පුළුවන්. අනික එක තමයි මේ සතාගේ ස්ට්‍රෙස් එක පුළුවන් තරම් අවම වෙනවා. අර හાર્ඩ් කොලර් එක වගේ නෙමෙයි. less stressful කියන්නේ ඉක්මනටම සතා සුව වෙනවා. ඕගලන්ටත් පහසුයි. ඕගලන්ටත් කරදරයක් නැහැ. මොකද ඕගලන් ආදරය කරන සතෙක් ස්ට්‍රෙස් එකේ ඉන්නකොට ඕගලන්ට කේසි පහසු නැහැනේ. ඉතින් ඒ නිසා මං හිතන්නේ හાર્ඩ් කොලර් එකක් එක්ක versus මේ soft කොලර් එක තමයි හොඳම solution එක.